සමාජ මාධ්‍ය හරහා කාගෙත් ආදරය දිනාගත් සුහන්දි වෝසදී ඇගේ ජීවිතයේ අතිශය විශේෂ සහ ආදරණීය මොහොතක් පිළිබඳව අලුත්ම සටහනක් මුහුණු පොතට එක් කරලා තියෙනවා. අද අපි කතා කරන්න හදන්නේ මේ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සුහන්දි බෝසදී කියන්නේ වර්තමානයේ අපේ රටේ ඉන්න ජනප්‍රිය තාරකාවක්. රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඇය කෙටි කාලයක් ඇතුලේ මුළු රටේම ආදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඒත් ඒ අතරේ ඔන්න ඇගේ රසිකයින්ට දුක හිතෙන ආරංචියක් කියන්නයි අපි හදන්නේ. ඒ කිව්වේ ඇය හදිසියේ විවාහ වෙන්න තීරණය කරලා. ඇත්තටම ඇගේ මේ හදිසි හෙළිදරව්වත් එක්ක කලාලෝකෙ හිතවතුන් අතරත් ලොකු කුතුහලයක් සහ සතුටක් ඇතිවී තිබෙන බව තමයි අපිට පේන්නේ. ඇය මේ ගැන Facebook සටහනක් දමමින් සඳහන් කරලා තිබුණේ අපේ ආදරේ සදාකාලික ආරම්භය. ඉතින් මං ආදරෙයි කියලා. ඒ වගේම ඒකට ඇගේ පෙම්වතා විදිහට හිටපු යශ් වීරසිංහව ටැග් කරලත් තියෙනවා. ඇයගේ මේ සටහනත් එක්ක බොහෝ දෙනා අනුමාන කරන්නේ ඇය සිය ජීවිතේ තීරණාත්මක සහ ආදරණීය බැඳීමකට මුල පුරලා කියලා. ඒ වගේම ඇය මේ කියන්නේ ඇයගේ විවාහ ගිවිස ගැනීම හෝ අලුත් පෙම් සබඳතාවයක්ද එහෙම නැතිනම් රූගත කරමින් ඉන්න ටෙලිනාට්‍යයක කොටසක්ද කියලත් සමහරු ප්‍රශ්න කරනවා. ඒ අතරේ ආලේ ටෙලිකතාවේ අවසානය මෙහෙම වෙන්න පුළුවන් කියලත් රසිකයෝ කියනවා. කොහොම වුණත් ඉතින් සටහන පළ කළ සැනින් ඇයට ආදරය කරන දහස් සංඛ්‍යාත රසිකයින් ඇයට සුබ පතමින් ප්‍රතිචාර දක්වලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. මේ ගැන අලුත් තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.